terus share screen කරන්න මගේ screen එකත් one second හරි screen එක share කරා මම දැන් මේ screen එක පේනව නේද කට්ටියට මගේ screen එක හරි හරි අපි මුලටම යමු මේ මාර්තු මාසේ මොනවද උනේ කියලා මුලටම බලන්න මාර්තු මාසේ ගොඩක් මුනේ टोकनाइज एसेट මම ඔයගොල්ලන්ට කලින් ගිය පාර කිව්වා මේ टोकनाइज एसेट කියන්නේ මොනවා හරි ඔය කම්පැනිස් වල තියෙන්නේ අපි හිතමු Apple Tesla ඒ වගේ කම්පැනිස් තියෙන්නේ Nvidia මේ තියෙන්නේ මේ මම පහලට යනකොට ස්ක්‍රෝල් කරනකොට ඒවගේ ලොකු කම්පැනිස් තියෙන්නේ ඒවා ඒ වගේ අපි දැන් සාමාන්‍ය විදිහට කොටස් වලට පොඩි ගනුදෙනු කරනවා වගේ ඒවා දැන් අපිට පුළුවන් ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් වලත් ගනුදෙනු කරන්න. ඒ කියන්නේ අර කොටසට අනුකූලව පෙක් කරලා ඒ විදිහටම ටෝකනයිස් කරපු කොටස් තියෙනවා. එතකොට අපිට පුළුවන් උදාහරණයක් විදිහට Helix එකේ මේවා ට්‍රේඩ් කරන්න. මේක දැන් ඉන්ජෙක්ටිව් වල තමයි හඳුන්වලා දීලා තින්නේ. ගොඩක් ලොකු කම්පැනිස් එතකොට ඔයගොල්ලන්ට Nvidia වගේ ඒ වගේ ඒවා ට්‍රේඩ් කරන්න පුළුවන්. Apple, Tesla ඒ වගේ ගොඩක් ඒවා ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒක තමයි මේ මාසේ ගොඩක්ම මේ ට්‍රෙන්ඩිං උනේ ඉන්ජෙක්ටිව් වල. එතකොට ඊට පස්සේ ඊට අමතරව ගොඩක් ඉන්ස්ටිටියුෂනල් ප්ලේයර්ස්ලා ආවා. උදාහරණයක් විදිහට මේ Libra කියන එක ජොයින් වුණා ඉන්ජෙක්ටිව් එක. ඒ වගේ පාර්ට්නර්ෂිප් ඇති වුණා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්න Bitget wallet එකේ announcement එක දාලා තිබුණා මේ කම්පිටිෂන් එක. මම දැක්ක කට්ටිය සහභාගී වෙලා තියෙන එක හොඳයි. මේ ඒ විදිහට ගොඩක් පාර්ට්නර්ෂිප් ඇති වුණා. මම අද ගොඩක්ම ફોකස් කරන්න මේ වෙලාව ගන්න මේ ISET ගැන කතා කරන්න. Nvidia වගේ ඒවා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ට්‍රේඩ් කරලා ඇති. සමහර අය ට්‍රැඩිෂනල් මාකට් වල ට්‍රේඩ් කරලා ඇති. ලංකාවට ගොඩක් අපහසුතාවයක් තියෙන මේ US මාකට් ස්ටොක් මාකට් එකට ජොයින් වෙන්න. ඉතින් මේකට හොඳ ඔල්ටර්නේටිව් එකක් තමයි මේ ටෝකනයිස් ඇසෙට් කියන්නේ. එතකොට මේ ඇසෙට් අඳුර ගන්න හරි ලේසි. I අකුරකින් තමයි පටන් ගන්නෙ. ඔයගොල්ලෝ Helix එකට ගිහිල්ලා බලන්න පුළුවන්. Apple, Nvidia වගේ ඒවා මම Helix එකට ගිහිල්ලා පෙන්නන්නම්. මම හිතනවා Helix එකට ගිහිල්ලා පෙන්නන්න එක හොඳයි කියලා. ඊට පස්සේ මේක තමයි ගොඩක්ම වුනේ. ඊට පස්සේ මේ බලන්න ඉන්ජෙක්ටිව් ප්‍රයිස් එක ඔයගොල්ලෝ දන්නවා ගොඩක් වොලටයිල් වුණා. ඒ වුණාට මේ මාසේ වගේ වෙනකොට ගොඩක්ම පෙබරවාරි මාසින් ධම්ම යූසර්ස් ලගේ වර්ධනයක් තියෙනවා. ඒ කියන්නේ මේ ඇක්ටිව් ඩේලි ඇක්ටිව් යූසර්ස් ලගේ වර්ධනයක් තියෙනවා. ඒ කියන්නේ ඉන්ජෙක්ටිව් ඩෙඩ් චේන් එකක් කියලා කියන්න බෑ. මම තව ඒකට ප්‍රූෆ් පෙන්නන්නම් ඉස්සරහට එද්දී. මොකද මේක කොහොමද දැනට දවසකට වෙන ට්‍රාන්සැක්ෂන් ප්‍රමාණය එතකොට කොච්චර ඇඩ්‍රසස් එකතු වෙනවද කියලා. මෙතින් තව එකක් තියෙනවා මැක්ඩොනල්ඩ්ස්. ගොඩක් මේ වගේ මේ ප්‍රධාන සමාගම් වල කොටස් තමයි එකතු වුනේ මේ මාසේ. ඊට පස්සේ රොබින්හුඩ් ඔයගොල්ලෝ අහලා ඇති මේ රොබින්හුඩ් කියන එක. ගොඩක් මේ ප්‍රසිද්ධ සමාගම් වල ටෙස්ලා ඒ වගේ ගොඩක් ඒවා මෙතින් Nvidia, Tesla, Robinhood ඒ වගේ ඒවා තමයි ට්‍රේඩ් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ එක් කරන විදිහක් පෙන්නන්න. ඒ ටික තමයි Coinbase. මේ තියෙන්නේ ඔයගොල්ලෝ දන්න සමාගම්. Icon කියන එක ඒ වගේ ඒවා ජොයින් වුණා. ඊට පස්සේ ඒට අමතර තව දෙයක් වුණා. මෙන්න මේක wallet telegram කියන එක. wallet telegram ඔයගොල්ලෝ දන්නවා telegram එකේ තියෙන wallet එක. ඒක දැන් සපෝට් කරනවා ඉන්ජෙක්ටිව් සහ වෙනත් token වලට මේ තියෙන ඒකේ සබ් කරන්න. එතකොට ඔයගොල්ලන්ට token hold කරන්න ඒ වගේ ඒවාට පාවිච්චි කරන්න පුළුවන්. telegram users ලට ගොඩක් හොඳ ආරංචියක් ඒක. ඒකත් පොඩ්ඩක් try එකක් දෙන්න කවුරු හරි telegram wallet එක use කරනවා නම්. ඊට පස්සේ මේ ළඟදී මුණ දී තමයි Google. ඔයගොල්ලෝ ප්‍රධාන කරන මේක මල්ටි බිලියන් කම්පැනි එකක් Google කියන්නේ. ඉතින් ඒකේ ඒගොල්ලොන්ගේ කොටස් Google එකේ කොටස් ඔයගොල්ලන්ට දැන් ටෝකනයිස් විදියට ට්‍රේඩ් කරන්න පුළුවන් Helix එකේ. ඊට අමතරව Google Cloud එක ඉන්ජෙක්ටිව් වැලිඩේටර් කෙනෙක් විදියට ජොයින් වුණා මේ ළඟදී. ඒක නිසා ගොඩක් හොඳ සම්බන්ධයක් තියෙනවා Google එකත් එක්ක. Google එක මද කම්පැනි එක තමයි Alphabet කියන්නේ. ඒකේ ඒගොල්ලොන්ගේ කොටස් වල නම යන්නේ Google කියලා. ඒකේ ටෝකනයිස් සෙට් එක Google කියලා තියෙනවා. මේකත් ට්‍රේඩ් කරන්න පුළුවන්, ලිවරේජ් ට්‍රේඩ් කරන්න පුළුවන් up to 25x එක 5 ගුණයක් දක්වා.
ට්‍රේඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම මේ ටික තමයි වුනේ. ඊට පස්සේ ඉන්ජෙක්ටිව් වල ප්‍රයිස් එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා උනාට ඉන්ජෙක්ටිව් NFT වොලියුම් මෙහෙම හැදිලා වැඩි වෙලා තියෙනවා. මේ ටික තමයි මට කියන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මොකද හෙලික්ස් ඇප් එකට ගිහිල්ලා ට්‍රේඩ් එකක් දාද්දි කොහොමද මම අර කියන්නේ බුද්ධි කියපු දේ කරන්න කියලා ප්‍රායෝගිකව. ඊට මම බලන්න ඔයගොල්ලෝ මොන හරි ක්වෙස්චන් තියෙනවද කියලා. පොඩි නොයිස් එකක් ඇහෙනවා කියලා තියෙනවා. මම ඒක මම දැන් දැක්කේ. දැන් බලන්න කාට හරි දැන් ඇහෙනවද කියලා බලන්න පුළුවන්ද? දැන් හරි නේද? හරි. මගේ මම හිතන්නේ ඒක මොකක් හරි හෙඩ්ෆෝන් එකේ තියච්ච අවුලක් මම ඒක අයින් කරලා අනිත් එක මාරුණා. සෝරි මම ඒක දැන් දැක්කේ. අපි බලමු මේ මොනවද කියලා කරන්න පුළුවන් බලමු. ස්ටාර්ට් ට්‍රේඩින් දුන්නා. ඔයගොල්ලන්ට සාමාන්‍ය විදිහට මෙතන ගියාට පස්සේ ට්‍රේඩ් වලට ගිහිල්ලා මගේ net connection එක චුට්ටක් slow. all markets තියෙනවා මෙතන. ඔයගොල්ලන්ට මෙන්න මේ I කියලා විදිහට ටයිප් කරනවා. ඔයාලට I asset ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් I Tesla I අකුරින් පටන් ගන්න තමයි ගොඩක්ම තියෙන්නේ. අපි බලමු Google වල. ඉතින් I Google perpetual. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් කොහොමද මේක මේ මම දාලා තියෙන one day මේක 1 hour වලට වගේ මාරු කරලා බලමු. ready 15 minutes වලට. මෙතින් මේක දැන් ගොඩක් දවස් නැති නිසා අපිට හිස්ටොරිකල් data ගොඩක් කරන්න අමාරුයි. මේ තියෙන දැන් යන price එකත් එක්ක ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් US stock market එකේ ට්‍රේඩ් වෙන විදියටම ඔයගොල්ලන්ට ට්‍රේඩ් කරන්න පුළුවන් Google එකේ කොටස්. ඒතකොට මේක තියෙන විශේෂත්වය මේක on chain තමයි ට්‍රේඩ් කරන්නේ. එතකොට ඒක ඩෙරිවේටිව් එකක් විදියට තමයි කියන්නේ. අපිට පහසුවෙන් කොටස් වලට ඇක්සස් කරන්න පුළුවන් විදියක් විදියට අපි බලමු මේ විදිහට ටෙස්ලා එක කොහොමද කියලා. I ටෙස්ලා මෙතන ටෙස්ලා perpetual එක මේක නම් දැන් ටික දවසක් වෙන නිසා මේක historical data තියෙනවා. Google එකේ historical data එක ගොඩක් තියෙනවා. මේක ට්‍රේඩ් වෙච්ච දවස් ඉන්නවා. ඒක ඔයගලන්ට පුළුවන් මේක leverage trading කරන්න. මම හැමදාම කියනවා වගේ ට්‍රේඩින් කරනවා නම් පොඩ්ඩක් දාන්න විතරක් ඒක කරන්න නැත්නම් loss වෙන්න තියෙන සම්භාවිතාව වැඩි leverage trading වලදී. ඒක තමයි පොඩ්ඩක් ඉගෙන ගන්න කරන්න. ඔයාට up to 25x වෙනකන් leverage trading කරන්න පුළුවන් මේ ටෙස්ලා වගේ එකක්. එතකොට හරියට ට්‍රේඩින් දන්නගෙන මේ candle එක ඊට පස්සේ information එක කොහොම බලලා ඉවරලා අපි තුමු bullish news එක මොන හරි આવොත් එහෙම අපි තුමු ටෙස්ලා එක අපි දන්නවනේ Elon Musk IT company මොකක් හරි ඔයගොල්ලෝ Twitter එකේ හරි මොන හරි මාකට් එක ක්‍රියේට් කරයි කියලා හිතන නිවුස් එකක් දැක්කොත් එහෙම ඔයගොල්ලෝ try එකක් දීලා බලන්න පුළුවන්. හොඳ ගේම් එකක් ගන්න. හැබැයි අනිවාර්යයෙන්ම රිස්ක් එක ගැන සැලකිලිමත් වෙන්න. අපි දන්නේ මාකට් එක කොහොම රියැක්ට් කරයිද කියලා. සමහර රට නිවුස් එක බුලිෂ් වුණා මාකට් එක මේ තියෙන කන්ඩිෂන් එකත් එක්ක රියැක්ට් නොකරන්න තියෙනවා. ඒක නිසා මම හැමදාම කියනවා වගේ ඒක පොඩ්ඩක් තමන්ම ස්ටඩි කරන්න chance එකක් ගන්න පුළුවන්කමක් අනිවාර්යයෙන්ම මේ තියෙනවා. ඒ කියන්නේ අපි හොඳටම දන්නවා අපි කොහේ හරි මාකට් එකක් අලුතෙන් ඕපන් වුණා ටෙස්ලා එකට. එතකොට ඒක පොසිටිව් නිවුස් එකක් නිසා අපිට වෙනවා කියලා ෂුවර් එකක් තියෙනවා. අපිට පුළුවන් leverage trading වලින් අපිට පුළුවන් මේක කරන්න. ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකක් හරි bearish news එකක් ආවා. මාකට් එක සම්බන්ධයෙන් හෝ ටෙස්ලා කම්පැනි සම්බන්ධයෙන් හෝ සමහර විට ඒක ටෙස්ලා ෆවුන්ඩර් කියන්නේ ඉලෝන් ගැන වෙන්න පුළුවන්. එහෙනම් මොකක් හරි bearish news එකක් අපිට අනිත් පැත්තට ෂෝට් කරන්න පුළුවන්. ඒක up to you. ඒක ටෙස්ට් වලට විතර නෙවෙයි අනිත් ඒවටත් එහෙමයි. අපි තුමු වෙන මාකට් එකක් ගමු අපි මොනවද Coinbase ගමු.
Coinbase ඒකත් ඒ විදිහටමයි අපි Coinbase ගැන මොන හරි පොසිටිව් නිවුස් එකක් ආවොත් එහෙම අපිට පුළුවන් මේ වගේ නිවුස් එකටම ට්‍රේඩ් කරන්න යන්නත් එපා. ඔයා කැන්ඩල්ස්ටික් කියව බලලා ඔයගොල්ලෝ සාමාන්‍ය ට්‍රේඩ් කරන විදිහටම මේ රිසර්ච් එකක් කරලා ඒක කරන්න පුළුවන්. මට දැනට මේ ටික තමයි කියන්න ඕනේ. ඊට අමතරව අර ඉන්ස්ටිටියුෂනල් ප්ලේයර්ස්ලා වැලිඩේටර්ස්ලා විදිහට ජොයින් වෙන එකත් කියන්න ඕනේ. Google ලාගේ Google Cloud එක ඕපන් කරා වැලිඩේටර් නෝඩ් එකක් ඉන්ජෙක්ටිව් වල ඒකත් පොසිටිව් නිවුස් එකක් මේ වෙලාවේ. මේ ටික තමයි මට දැනට කියන්න ඕනේ. අපි ක්විස් එකට යමු. ඊට කලින් මොන හරි වලට කලින් ක්වෙස්චන් තියෙනවා නම් මේක දැනගන්න අහන්න. මම ට්‍රේඩින් කරන ලින්ක් එක ඕනනම් තව කවුරු හරි අදාළ දෙන්නිකම් ඒක දන්නේ නැතුව හෙලික්ස් ගැන දන්නේ නැතුව කෙනෙක් ඉන්නවනම් මම දාන්නම් මොකක්ද සදක දාන්න. ඒකට ඔයගොල්ලන්ට සර්ච් කරලා ගන්න පුළුවන්. මෙතන ලින්ක් එක. ඕකේ. කවුරු හරි දන්නේ නැති කෙනෙක් හෙලික්ස් ගැන ඉන්නවනම් ඔයාලට ස්පොට් ට්‍රේඩින් කරන්න පුළුවන්. මේ වගේ ISF වගේ ඒවා මොකද ඩිවයිස් ට්‍රේඩින් කරන්න පුළුවන්. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කට්ටිය අහන්න. නැත්නම් අපි ක්විස් එකට යමු. දැන් මේක ඉවර කරලා ඉවරලා. හෙලික්ස් එකේ පොයින්ට් ගැන අප්ඩේට් එකක් නැද්ද කියලා දෙනවා. ඉන්න බලන්න මම හිතන්නේ හෙලික්ස් පොයින්ට් මොකද පොඩි වලට බලන්න පොයින්ට් කියක් පොයින්ට් නැද්ද කොහෙද මම මේක පොයින්ට් තුනක් තියෙනවා මම හිතන්නේ මොකක් හරි මේක පොඩි ට්‍රේඩින් මොන හරි මොකද දාලා තියෙනවා. තාම වයිබ් එකේ තාම මේක නම් මොනවත් අප්ඩේට් එකක් මොකද දැක්කේ නැහැ. ඒගොල්ලෝ කරගෙන යනවා විතරයි. පොයින්ට් ඇඩ් එකක් නැද්ද මම මොනවා හරි මොකද කාලෙන් කාලට මොනවා හරි දෙලා තිනවා. මේකේ මොන හරි චූඩි වලට මගේ අර ටියුටෝරියල් හදන්න ගන්න වලට ඒකේ මොන හරි ඇඩ් කරලා තිනවා. මේකෙත් තියෙනවා. මම හිතන්නේ ඒකේ ලෙවල්ස් අප් වෙවි යනවා තාම. ඒගොල්ලෝ මොනවාක්වත් හරියට විස්තරයක් ඊට පස්සේ දුන්නේ නැහැ. මම ඒක පොඩ්ඩක් අහලා බලන්නම් මේ තේජා බර්න් ඔක්ෂන් වැඩි වෙන්නේ මෙහෙමයි. ඒගොල්ලෝ කියනවා මේ මයික් පෙන්වන්න මගේ අනිත් මගේ මේ මොනවද ස්ක්‍රීන් එක පේනව නේද? මෙන්න මේ ඉන්ජෙක්ටර් හබ් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඔප්ෂන් එක දෙන්න අහලා තින්නේ. වෙන විදිහ අහලා තියෙනවා. තේජන් මම අර මේ හෙලික්ස් ගැන පොඩ්ඩක් තව හොයලා දෙන්නම්. මොකද මේ ඊට පස්සේ ඒගොල්ලෝ අප්ඩේට් එකක් දුන්නේ නැහැ. තාම පොයින්ට්ස් ඇඩ් වෙනවා. පොයින්ට් ඇඩ් වෙන විදිහත් මම පොඩ්ඩක් ආපහු බලන්න ඕනේ. මොකද අර රැන්ඩම් තියුනේ මොනවා හරි මොකද අනිත් වලට බලලා වාට අප්ඩේට් එකක් දෙන්න. දැනට හැබැයි ඔෆිෂියල් මොනවද දාලා තිබුණේ නැහැ. මේ ට්විටර් එකේවත් කන්ටිනියු වෙනවා කියලා විතරයි තිබුණේ. මම ගැන මොන හරි විස්තරයක් අලුතින් දැනගත්තා මම ඒක දාන්න. අපි බලමු දැන් බර්න් ඔප්ෂන් එකේ මොකක්ද වෙන්නේ කියලා. මෙන්න මෙතනට ගියාම මේ hub.injective මේකෙන පුළුවන් වලට ස්ටේක් කරන්න ගවර්නන්ස් ප්‍රොපෝසල් වලට මම ඒකෙත් ලින්ක් එක ආපහු දාන්නම්. මම හිතන්නේ ඉඳපු කට්ටිය දන්නවා. මෙන්න මේකට ගියාම පුළුවන් මේකේ තියෙන ඔප්ෂන් එක injective burn option කියලා. හරිද? මේකෙදි වෙන්නේ දැන් හැම සතියෙම ප්‍රොටෝකෝල් තියෙනවනේ. ඒ වයින් මේ හම්බෙන ප්‍රොටෝකෝල් ෆී එක ට්‍රාන්සැක්ෂන් වලින් එහෙම හම්බෙන ෆී එක වීක්ලි මේ බාස්කට් එකකට දාලා තිනවා. ඒක highest bidder ට තමයි යන්නේ. කියන්නේ එක ප්‍රොටෝකෝල් තමයි මේකට අපි හිතමු ඩාලිස් එක කට්ටිය බිඩ් කරනවා. ඒ කියන්නේ ඊට පස්සේ ඒකේ highest bidder ට යනවා ඒ ටික පේමන්ට් එක and ඊට පස්සේ ඒ වෙලාවෙම තියෙන ගාණෙන් අරගෙන ඉවරලා ඒ ටික බර්න් කරලා දානවා. ඉන්ජෙක්ටිව් විතරන්නේ සමහරලාට USDT වැලියු එකකුත් ඒ කියන්නේ අයින් වෙනවා. ඒ කියන්නේ පෙක් කරපු ටෝකන් ප්‍රමාණයකුත් අයින් වෙනවා. අපි හිතමු හෙලික්ස් ඒ වගේ එන ඒවා. ඊට පස්සේ මේක වීක්ලි හැම මාසෙම හැම සතියෙම ප්‍රොසෙස් වෙනවා මේ බර්න් එක. එතකොට ඒ ප්‍රමාණය අයින් වෙනවා ඉන්ජෙක්ටිව් සප්ලයි එකකින්. කවදා හරි දවසක අපි හිතමු දැන් ඉන්ජෙක්ටිව් ජෙනරේට් වෙන විදියක් නැහැ වෙන විදියක් නැහැ ස්ටේකින් රිවාර්ඩ් එක. මොකද සප්ලයි එක 100% අන්ලොක්. එතකොට 100% අන්ලොක් එක මේක එන්න පුළුවන් එකම විදිය තමයි මේ මිෂන් එක එන්න පුළුවන් ස්ටේකින් රිවාර්ඩ් විදියට. කවදා හරි දවසක දැන් අපිට හම්බෙන APR එක මෙතන තියෙනවා.
මොකක්ද ස්ටෙප් වලට ගියාම ඒක 110කට කිට්ටු ගානක් ඔය තියෙන්නේ. එතකොට ඒ ගානට වඩා කවදා හරි එමිෂන් රේට් එකට වඩා මේ බර්න් කරන රේට් එක වැඩි වුණා. අපි හිතමු මම උදාහරණයක් විදිහට කියන්න අපි හිතමු අවුරුද්දකට මිලියන 10ක ටෝකන් ස්ටේකින් රිවාර්ඩ් විදිහට දෙනවා කියමු. මිලියන 10කට වඩා එකක් හරි වැඩියෙන් බර්න් කරන්න ගත්ත දවසින් නම් මේක ඩිෆ්ලේෂන් වෙනවා. මේක තමයි මේගොල්ලෝගේ අල්ටිමේට් ගෝල් එක. කියන්නේ ස්ටේකින් රිවාර්ඩ් එක එන්නේ අඩු කරනවා. ඒගොල්ලෝ අර කලින් නම් මේ ප්‍රොපෝසල් ගෙනල්ලා කරානේ. කලින් තිබුණාට ස්ටේකින් රිවාර්ඩ් ගොඩක් අඩු වෙලා තින්නේ. එතකොට මේ බර්න් ඔක්ෂන් එකේ ප්‍රොටෝකෝල් එක යූස් වෙන වැඩි වෙන්න මේ බර්න් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ෆීස් වැඩි වෙන නිසා වගේම ට්‍රාන්සැක්ෂන් වැඩි වෙන නිසා. එතකොට කවදා හරි දවසක මේක ඉන්ෆ්ලේෂන් එකට වඩා ඒ ටෝකන් අර්ථ එකතු වෙන ප්‍රමාණයට වඩා බර්න් වෙන්න ගත්තාම එතන ඉඳන් සප්ලයි එකෙන් එන්න අඩු වෙගෙන යන. ඒ කියන්නේ ඩිප්ලේෂන් එක කියලා කියන්න අපි කියලාට ඒක ප්‍රයිස් එක පැත්තෙන් ගොඩක් හොඳ තත්ත්වයක්. මොකද ටෝකන් තව එකතු වෙලා තියෙන සප්ලයි එක වැඩි වෙනවට වඩා ඒක තමයි සරලවම වෙන වැඩේ. මේ කියන්නේ දැන්ට යන ඊළඟ බර්න් ඔප්ෂන් එක තියෙන අප්‍රේල් 2 වෙනිදා මේ තින්නේ US ඩොලර් 95000ක් වගේ වටින ටෝකන් ප්‍රමාණයක් තමයි දැන්ට බර්න් කරන්න හම්බෙලා තියෙන. මේක බිට් කරන්න පුළුවන් කට්ටියට මේ තියෙන එක කට්ටිය බිට් කරපු මේවා highest bidder තමයි යන්නේ. මේ තියෙන්නේ මේ හිස්ටරි එක රවුන්ඩ් වල හිස්ටරි තව ෂෝමෝ තියෙනවා. තියෙන ඩොලර් ලක්ෂයට වැඩියෙන් ගොඩක් වෙලාට ගියා. දැන් ප්‍රයිස් එක අඩු වෙච්ච නිසා තමයි ඩොලර් 91000 මේ පාර පෙන්නන්නේ. හැම සතියකම ඩොලර් ලක්ෂයකට වඩා වටින ටෝකන් බර්න් කරනවා මාකට් එකකින් ඉවත් වෙනවා මේ ටෝකන් සම්පූර්ණයෙන්ම. ඒක තමයි සරල වෙන දේ. මම හිතන්නේ මේ සෝක්ස්ද අයිඩියා එකක් ඉන්නේ. ecosystem නෑ protocol fees මේක වෙන්නේ මේ protocol fees වලින්. ඒ කියන්නේ මේගොල්ලෝ ගෙනන transaction fees protocol fees තමයි අයින් වෙන්නේ. එතකොට වෙනම ගන්න නැහැ protocol fees වලින් තමයි අයින් වෙන්නේ. ඉතින් මෙතන ගහලා තියෙනවා transaction වලින් තමයි එන්නේ. හරි. මේ ටික ඔක්කොම සප්ලයි එක අයින් වෙනවා. අර මේ මොකේද මන්ත්‍රකේ වගේ වෙනම අර ටෝකන් යවල වෙන වොලට් එකට තියාගන්න නැහැ. මේගොල්ලෝ කෙලින්ම මේ පර්මනන්ට්ලි රිමූව් කරලා දානවා. ආයි ඒව එන්නේ සප්ලයි එකට. ටීම් එකේ ඒව නෙවෙයි බර්න් වෙන්නේ ප්‍රොටෝකෝල් රෙවෙනියු. එතකොට මම කියන්නේ ඕකේ හරි නේද ප්‍රශ්නේ? තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැත්නම් අපි ක්විස් එකට යමු මේක එඩ් කරලා. වෙන ප්‍රශ්න නැත්ද? එහෙනම් අපි ක්විස් එකට යමු. හරි. එහෙනම් මම මේක එන්ඩ් කරනවා. කට්ටිය ජොයින් වෙන්න. ඔයගොල්ලෝ යාළුවෝ ඉන්නවනම් මෙන්ෂන් කරන්න. සමහර කට්ටියට අමතක වෙනවාද ක්විස් එක තියෙනවා කියලා. අද වෙලාව පොඩ්ඩක් විනාඩි 20ක් විතර පරක්කු නිසා සමහර කට්ටියට අමතක වෙලා ඇති. ඔයගොල්ලෝ යාළුවෝ මෙන්ෂන් කරන්න. අපි විනාඩියකින් වගේ පටන් ගමු ක්විස් එක. thank you හැමෝටම මේ ජොයින් වුණාට අද කමියුනිටි කෝල් එකට. ඒ වගේම ටිකක් කට්ටිය අපහු අඩු වෙලා තියෙනවා. 429 ගෲප් ගෙන් 450ට ගිහින් තිබුණා. දැන් හෙට මම දෙන්න කියනවා. පුළුවන්කමක් තියෙන කෙනෙක් ඉන්නවා නම් යාළුවෝ කිප දෙනෙක් ඇඩ් කරන්න. මොකද අපි 450 රේන්ජ් එකකින් නම් අඩු වෙලා ඉච්චර කමියුනිටි එක පැත්තෙන් හොඳ දෙයක් නේ. මම හිතන්නේ අර ස්කැමර්ස් එහෙම අපි අයින් කරමු නිසා වෙන්නේ. 21 දෙනෙක් වගේ තමයි අයින් වෙලා තින්නේ. පුළුවන් කට්ටිය ඉන්නවනම් මම එකක් මතක් කරනවා අන්තිමට යාළුවෝ ඉන්නවනම් කරන්න. thank you very much. ක්විස් එකට යමු.